සවස 6ට පමණ වූ අතර මා පැවති අධික වර්ෂාව නිසා කුඩයකුත් රැගෙන ගුරු නිවාසයෙන් එළියට බැස්සේ අපේ පණ්ඩිත ආමඳුරුවන්ගේ පන්සල වෙත යාමටය. පසුගිය මාස කිහිපය තුළ උන්වහන්සේ හා මා අතර ඉතා හොඳ මිත්‍රත්වයක් ගොඩනැගී තිබූ අතර උන්වහන්සේ කවදත් යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම ආදී සමත්කම් පෑ දක්ෂයෙකු විය. උන්වහන්සේගේ පන්සලේ විසූ අන්දිරිස් අසනීප වීම නිසා මෙවර මා වෙත පැවරී තිබුණේ උන්වහන්සේ සමග මහදිවුල්ලව ගම්මානයේ තිබූ කටයුත්තකට යාමටය. මමත් විමලේත් උන්වහන්සේගේ ඉල්ලීම නිසා මේ ගමනට සහභාගී වූයේ උන්වහන්සේගේ මෝටර රථය පදවාගෙන යාමට සහ අත් උදව්වටය. මහත්තයෝ, අපි මේ පිටත් වෙන කටයුත්ත බොහෝම බාරදූර කටයුත්තක්. පොඩි වැරැද්දකින් අපි තුන්දෙනාගේ ජීවිත තුනක් නැති වෙන්න පුළුවන්. මං කියපු විදිහට පේ වෙලා නේද ආවේ? එහෙමයි අපි හාමුදුරුවනේ. එහෙනම් හොඳයි. එහෙනම් අවශ්‍ය කල්වනා ටික ඔක්කොම ගන්නකො. අපි පිටත් වෙමු එහෙනම්. ප්‍රියපදවීම විමලේ බාරගත් අතර මා ඉදිරිපස අසුනේ අසුන් ගත්තේය. හරි මහත්තයෝ, අපි යමු එහෙනම්. අපි මේ යන ගමනට වඩා ආපහු එන ගමන තමයි ගොඩාක් ප්‍රවේශමෙන් එන්න ඕන. අපේ කාර්යය හමාර වෙලා එනකොට රෑ දෙගොඩ හරි ජාමෙත් පහුවෙයි. ඇයි පණ්ඩිත හාමුදුරුවනේ එහෙම කියන්නේ? යමුකෝ මහත්තයෝ, මම යන ගමන් විස්තර ටික කියන්න. තව සුණංගු වෙනවා. අධික වර්ෂාව නිසා අප ගමන ඉතා සෙමින් සිදු වූ අතර පණ්ඩිත හාමුදුරුවන් නිතර අපට උපදෙස් දුන්නේ ඉතා ප්‍රවේශමෙන් සැලකිල්ලෙන් රිය පදවන ලෙසය. අපට පැවරී තිබූ කාර්යය වන්නේ මහදිවුල්ලව ප්‍රදේශයේ මුදාලි මහතෙකුගේ නිවසක ඇති වී තිබෙන අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීමයි. එම මුදලාලි මහතා මැදවච්චිය ප්‍රදේශයේ වෙළඳසැල කිහිපයක් පවත්වාගෙන යමින් ඉතා සුවපහසු ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු වූ අතර මේ ගැටලුව නිසා ඔහුගේ සියලු ව්‍යාපාර බංකොලොත් වී ඔහුගේ දියණියන් දෙදෙනාද රෝගී තත්ත්වයකට ලක් වී තිබුණේය. කෙතරම් ප්‍රතිකාර කරත් ඔහුගේ දියණියන් දෙදෙනාගේ තත්ත්වය දවසින් දවස අසාධ්‍ය වූවා මිස යහපත් වූයේ නැත. මහත්තයෝ, ඔය මිනිස්සෙක්ගෙන් පරිගන්න පිල්ලියක් යවනවා කියන්නේ බොහෝම පහත් වැඩක්. මිනිස්සෙකුගේ දියුණුව බලාගෙන ඉන්න බැරුව තමයි ඉතින් ඔය වගේ නොසන්ඩාල වැඩ කරන්නේ. নানা ආකාර පිල්ලි තියෙනවා. සුනක පිල්ලිය, වඳුරු පිල්ලිය, බිලාල පිල්ලිය, මූසික පිල්ලිය වගේ. හැබැයි මේ එකකටත් වඩා අන්තිම භයානක එක තමයි තුන්කුණුදුල් පිල්ලිය. අපි මේ යන මුදලාලි මහත්තයාටත් බන්දලා තියෙන්නේ තුන්කුණුදුල් පිල්ලියක්. ඒ නිසා මේ වැඩේ බොහොම භයානකයි. කෙස් ගහට තිතට හරියටම කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මහත්තයෝ, මේ පිල්ලිය අපිට විනාශ කරන්න බෑ. අපිට පුළුවන් මේ පිල්ලිය ආපු සොහනටම යවන එක විතරයි. හොඳට මතක තියාගන්න මහත්තයෝ, මේ තුන්කුණුදුල් පිල්ලිය ආපහු යන ගමනේදී පිල්ලිය එලවන්න හේතු වෙච්ච අයට මොකක් හරි විනාශයක් කරන්න බෑ. එහෙම නැත්නම් පිල්ලිය එලවන්න වැඩ කරපු උදවියගේ පවුල කෙනෙකුට හරි මොකක් හරි විනයක් කරන්න බලනවා. එතකොට හාමුදුරුවනේ අපේ පවුල වලටත් මොකක් හරි ප්‍රශ්නයක් වේද? බය වෙන්න කාර්ය නෑ මහත්තයෝ. මේ තුන්කුණුදුල් පිල්ලියක බල තියෙන්නේ අමුසෝහන ඉඳන් ඌ 7ක් යනකම් විතරයි. ඉස්කෝලේ මහත්තුරුන් ඉතින් පවුල් උදවිය මේ පළාතේ නොවේනේ. ඒ නිසා බය වෙන්න කාර්ය නෑ. හැබැයි මහත්තුරු දෙන්න පරිස්සම් වෙන්න ඕන. ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට වාහනය හැරවූ අතර එම අතුරු මාර්ගයේ කෙටි දුරක් ගමන් කිරීමෙන් පසු ඉතා විශාල නිවසක් ඉදිරිපිට වාහනය නතර කෙරිණි. අපේ හාමුදුරුවෝ, අනේ වඩින්න. ඔබ වහන්සේ දැක්කත් හිත නිවෙනවා. අනේ අපි මේ විනාශයෙන් බේරලා දෙන්න හාමුදුරුවනේ. හරි මුදලාලි මහත්තයෝ, හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. තාමත් කරදර පොඩ්ඩක්වත් අඩු නෑ නේද? ඔව් හාමුදුරුවනේ,
මගේ දරුවෝ දෙන්න හැමදාම ලෙඩ ගානේ. කොච්චර හොඳට දුවර පැනලා හිටියේ දරු දෙන්නෙක්ද මේ. බලන්නකෝ වෙලා තියෙන විනාශය. මගේ ව්‍යාපාර දවසින් දවස බංකොලොත් වෙනවා. අන්තිමට මේ වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවා ගන්නවත් මුදල් නැහැ. අනේ මේක නවත්තලා දෙන්න හාමුදුරුවනේ. ඒ මදිවල දැන් අපිට මේ උයාගත්ත බත් ටික කන්න නැහැ. බත් එක කන්න බලනකොට පිළුණු වෙලා. අපි මේ අහල පහල ගෙවල් වලින් කාලා තමයි ඉන්නේ හාමුදුරුවනේ. අපි පුදුම දුකක් මේ දවස්වල විඳින්නේ. අනේ අපිව මේ දුකෙන් බේරලා දෙන්න ඔබ වහන්සේට බුදුබවත් වෙයි. ඉස්කෝලේ මහත්තුරු දෙන්න එහෙනම් අපි ගෙනාව කලමනා ටික මං කියපු විදිහට ලෑස්ති කරගන්නකෝ. ඔක්කොටම කලින් මෙන්න මේ පිරිත් නූලෙන් මේ සීමාව ආරක්ෂා කරන්න ඕන. පිරිත් නූල 3 පටක් දාන්න. මේ සීමාව ආරක්ෂා කරලා අපි වැඩේ පටන් ගමු. අපිට ලබා දුන් උපදෙස් අනුව සියල්ල සෝදානම් කරන අතර පඬිත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ කාර්ය ආරම්භ කළේ. පහන් පැල සෝදානම් කර පඬිත් ස්වාමීන් වහන්සේ පැවසූ පරිදි පිරිත් නූල් වලින් සීමාව ආරක්ෂා කිරීම සිදු කරන ලද. පෙරේත තටුවට අවශ්‍ය අදාළ දොළපිදීනින්ද අපි සෝදානම් කර තිබූ අතර පන්දම් ආදියද සෝදානම් කරගත් බසු සියල්ල සෝදානම් බව පඬිත් ස්වාමීන් වහන්සේට දන්වා සිටියේය. එහෙනම් මුදලාලි මහත්තයෝ පවුල් උදවියත් එක්ක ඇවිල්ලා වාඩි වෙන්නකෝ. මොනවා වුණත් කලබල වෙන්න එපා. මේ පිරිත් නූල් වලින් වට කරපු සීමාවෙන් එළියට යන්න හිතන්නවත් එපා. සතරවරන් දේවරුන්ගෙන් අවසරගෙන ප්‍රදේශයට අධිපති ගන්ධවියන්ගෙනුත් අවසරගෙන යාතිකාව ආරම්භ කරු අතර කුඩා කහ පැහැති නූල් කැබැල්ලක් පඬිත් ස්වාමීන් වහන්සේ තම සුරත මත තබා දිගටම තම කාර්යය කරගෙන ගියේය. ටිකෙන් ටික පරිසරය වෙනස් වන්නට විය. වේගයෙන් දස දස සුලං හමන්නට විය. එක්වරම විශාල ශබ්දයක් නිකුත් විය. එන පුපුරන හඬක් මෙන් නැගුණු ඒ විශාල ශබ්දයෙන් අපගේ දෙසවන් අගුල් වැටි ගියේය. කවුද බල ඔබ? මොකද මේ කරන්නේ? මමද. මන් තමයි යකෝ තුන් කුණුදුල් පිල්ලිය අහලා නැතේ. සොහොන ඉන්න ඕන එක මොකද යකෝ මේ ගෙවල් අස්ස රින්ගම් කරන්නේ? හොඳ හිතින් ඵලයන් ආපු තැනට. යන්නේ බොල යන්නේ මම. මේ පවුලෙන් එක් දැහැගෙන මම යන්නේ. පුළුවන් දෙයක් කරපන්. එහෙමද? ඒව කොහෙද බල මා එක්ක? මම පඬිත හාමුදුරුවෝ බල පඬිත හාමුදුරුවෝ. ආපහු ඵල සෝනට තොගේ. එසේ කියූ ලොකු ස්වාමීන් වහන්සේ මෙතෙක් වේලා රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී ආරක්ෂක පිරිත් වලින් ද අනිකුත් මන්තර වලින්ද ජීවම් කරන ලද කහ පැහැති නූල් කැබැල්ල පුවක් මල් කිනිත්තක බැඳ පිරිත්පන් භාජනය අතර ගත්තේය. උඹ යනවද නැද්ද? යන්නම්. හැබැයි හොඳට මතක තියාගනින්. මම ගියාට උඹලට මේකට වන්දි කියවන්න වෙයි. ඒවා බලාගමුකෝ. කොහොමද දැන් උඹ ගියා කියලා අපි දැනගන්නේ? කිරිගහක අත්තක් විදගෙන යන්න. නිමේෂයක් ගතවන්නට ඇත. වත්ත පහළ තිබූ කොස් අත්තක් බිඳී යනු අප දුටු අතර ඕන්න මුදලාලි මහත්තයලයි කරදර හවර. හැබැයි පරිස්සම් වෙන්න ඕන මාස 3ක් යනකම්. මස් මාළු බිත්තර මුකුත් ගෙට ගන්නව හැම නෙමෙයි. මෙන්න මේ ආරක්ෂක පිරිත් නූල් හැමෝම බැඳ ගන්න. මේ ජීවම් කරපු යන්ත්‍ර 4ක් තියෙනවා. මේ 4ත් පවුල් දිවියේ දාගෙන මාස 3ක් යනකම් ආරක්ෂා වෙන්න ඕනේ. අනේ ඔබ වහන්සේට බොහොම පිං අපව මේ කරදරෙන් බේරගත්තට. ඒකට කාරි නෑ. මිනිස්සෙකුට උදව් කරන්න ඉන්න ඉතින් තවත් මිනිස්සෙක්මනේ මුදලාලි. අපි එනම් ගිහින් එන්න. අප මහදිවුල් ලැබෙන් පිටත් වන විට රෑ දෙගුඩ හරි ජාමයේ පසු වී තිබුණේ. විමල මහත්තයා හොඳට විපරිමින් යන්න කවුරුවත් දැම්මත් වාහනේ එහෙම නවත්තන්න එපා. ඇයි හාමුදුරනේ එහෙම කියන්නේ? මං ඇසුවේ. අපි දැන් මට්ටු කරලා පිටමං කරපු පිල්ලුව අපිත් එක්ක සෑහෙන්න කෝපකින් ඉන්නේ. ඇයි මතක නැන්ද යනකොට කියලා ගියේ අපිට වන්දි ගෙවන්න වෙයි කියලා. ඒ නිසා මොන දේවල් අටවන්න බලන් ඉන්නවද දන්නේ. අප මහදිවුල්ලව අතුරු පාරෙන් යලි ප්‍රධාන මාර්ගයට පිවිසි අතර
බොහෝ වේලාවක් පැවති වර්ෂාව මේ වන විට තුරල් වී තිබුණේය. නමුත් මුළු පරිසරයම වසාගෙන ඝන මීදුමක් තිබුණේය. මුළු පරිසරයම පිරී තිබුණේ ශෝක මෝසල ස්වභාවයකිනි. අපේ හාමුදුරුවනේ කවුද පාර මැද ඉන්නවා වගේ පේනවා. ඝන මීදුමක් පැතිරී තිබුණ නමුත් මාගේ මිතුරා වූ විමල්ගේ තියුණු දෑසට හසු සේයාරුවක් මාද යන්තමින් දුටු වේය. නවත්තන්න එපා මහත්තයෝ, දිගටම යමු. කියූ පණ්ඩිත ස්වාමීන් වහන්සේ රතන සූත්‍රය දිගටම සජ්ජායනා කරන්නට විය. වාහනය ලංවනවා සමගම එම අඳුරු ඡායාව ක්‍රමයෙන් විශාල වී එක්වරම නොපෙනී ගියේය. මං කිව්වේ මහත්තයෝ අපිව මම්මුලා කරන්නට ඔය හදන්නේ. ඔය මායන් වලට බෑ. මගේ බල විදින්න. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අප පැයක් පමණ ගත කර කැපිතිගොල්ලෑවට අවමන ලං වූ අතර මග දෙවස තිබූ ඝන අඳුර යම් තරමකට හෝ තුරල් වූ බව දැනුනේය. එම නගරය පසු දිගටම යලිත් ඝන වනාන්තරය සමග මීදුමත් අන්ධකාරයත් අපගේ මෝටර රථය වසා ගත්තේය. මේ මාර්ගයේ නිරතුරු වල්ලලි ගැවසෙන අතර රෑ 8-9ට පවා ගමනාගමනය අන්තරාදායක විය. ඉදිරියේ තියුණු වංගුවක් වූ අතර එම වංගුව ගන්නවත් සමගම අපගේ මෝටර රථය ඉදිරියට ආවේ විශාල මීහරකෙකුය. නවත්තන්න එපා මහත්තයෝ, ඔය සතාගේ හැප්පෙන්නේ නැතුව පරිස්සමෙන් යමු. ඔයත් එක අවතාරයක්, ඌවට අහු වෙන්න එපා. අපි මේ වාහනයෙන් බැස්සොත් අරින්න අපට හානියක් කරන්න කාටවත් බෑ. බය නැතුව යම් මහත්තයෝ දිගටම. එවර අප ඉදිරියේ දිස්වූයේ කාන්තාවකි. ලංවන විට ඇය දරුවෙකු ලැබීමට සිටින ගැබිණි කාන්තාවක් බව අප දුටු වේය. හාමුදුරුවනේ අහු වෙන්න එපා මහත්තයෝ. ඔයත් එක සමයමක් තමයි අපිට පේන්නේ. අපි යමු. ආපු විදියටම යමු. ගණන් ගන්න එපා මහත්තයෝ. ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද එලෙසන් පිළිගත් මමත් විමලේ වාහනේ ඉදිරියටම ධාවනය කළේය. අප එම කාන්තාව පසු කර යන විට ඇයගේ මිනිස් ස්වරූපය විනාශ වී භයානක මුහුණුවරක් ලැබුණු බව මාත් විමලෙත් පැහැදිලිවම දුටු වේය. කෙසේ හෝ අවසානයේ අප ලොකු ස්වාමීන් වහන්සේගේ පන්සල වෙත ළඟා වී එවිට වේලාව රෑ 2:00ට ආසන්න විය. ඔන්න මහත්තයෝ අපි කොහොම හරි වැඩේ කරලා කිසිම අන්තරායක් නැතුව ආපහු පන්සලට ආවා. ඒ වුණාට දැන් ඔය මහත්තුරු දෙන්න ආයි ගුරු නිවාසයට යන්න ඕනේ නැහැ. එළි වෙනකන් මේ පන්සලේ ඉන්න. මොකද මේ වෙලාවේ තනියෙන් යන එක අන්තරාදායකයි. වන අලියා එහෙමත් ඉන්නවනේ. අර ආවාසගේ පිටිපස්සේ තියෙනවා පොඩි කාමර කෑල්ලක්. අන්න ඒකේ ඔය මහත්තුරු දෙන්නට ඉන්න පුළුවන්. යන්ටකෝ මහත්තයෝ. ගිහින් ඒකට වෙලා නිදාගෙන හෙට උදැහැණැක්කෙම පිටත් වෙන්න. එහෙමයි අපේ හාමුදුරුවනේ. අවසර.